කාලෙට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මේ හැන්ඩල් එක ග්‍රීස් කරන්න කියලා පොඩ්ඩක් අවුල් කියලා මුලින්ම හැන්ඩල් එක ග්‍රීස් කරන කලින් මුලින්ම මෙතන හැන්ඩල් එක උඩ යන එක ගලව ගන්න ඕනේ. මේක නලං කියන තියෙන ඊට පස්සේ 10 යන දෙක පුරු කරන බ්‍රේක් එකේ 10 යන දෙක පුරු කළා හැන්ඩල් එකෙන් පස්සේ ඇදලා එළියට ගන්න. උඩ යන යන පුරු කරන 10 යන දෙක පුරු කරලා හැන්ඩල් එක ඇතුළට නිකන් මෙල්ලට ඇදලා එළියට එනවා. ඊට පස්සේ මෙතන ලොකු වෙන දෙක ගලවන්න ඕනේ. ඊට පස්සේ ස්පෙන්ඩර් එක කරමක් කරගෙන ලොකු වෙන දෙක පුරු කරලා ගලව ගන්න. ඔන්න කරන් ගලවලා ඉවරලා එන දෙකම ගලව ගන්න ඕනේ. ගලවලා මේ බෝල ටිකකින් පස්සේ යටට වැටෙනවා. හින්ද අනිවාර්යෙන් යටට මොකක් කරලා දාලා බෝල ටික ගලවන්න. බෝල ටිකත් අනිවාර්යෙන් බලන්න ගලවලා සුද්ධ කරද්දී අනිවාර්යෙන් බෝල ටික ඩැමේජ් නම් අත ගලපන්න කඩතොළු එහෙම තියෙනවා අනිවාර්යෙන් බෝල ටික මාරු කරලාම දාන්න හැන්ඩල් එක ග්‍රීස් කරද්දී. දැන් ඔය කරන් ගලවලා ඉල්ල සේරම සම්පූර්ණයෙන් මම ඔක්කොම හොද ගන්නවා. හොඳට බොමුදි ලැක් කරමින් දාලා හොදගෙන හොදගෙන තමයි පස්සේ හයි කරන්න තියෙන්නේ. දැන් ඔක්කොම සුද්ධ කරගෙන ඉවරයි මම. ඔය වගේ හොඳ පිටිසුදු ඔක්කොම සුද්ධ කරගෙන කප් සෙට් එකෙන් බලන්න කැපිලා මොකුත් වෙලා තියෙනවා කියලා. එහෙම තියෙනවා අනිවාර්යෙන් මාරු කරලා දාන්න. ওই විදිහට තමයි ගලවගන්නේ. ඊට පස්සේ හයි කරද්දි තමයි ග්‍රීස් කරද්දි මේ බෝල් ටික සම්පූර්ණයෙන්ම දාන්න. දැන් මම අර පෙන්නුවේ එක බෝල් එකක් හිටස් තියලා තමයි අනිවාර්යෙන් හයි කරන්නේ. බෝල ටික කප් එකට දාලා එක බෝල් එකක් ඉතුරු කරනවා. එක බෝල් එකක් දාන්න ඉඩ තියලා තමයි හිස් කරලා තමයි උඩ යට දෙකම දාලා කප් එක තද කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් හරියට තද වෙන්නේ නැහැ කප් සෙට් එක. එක බෝල් එක ඉඩ තියන්න. දීලා ඔයගේ හොඳට තද කරගන්න ඉන්පස් හැන්ඩල් එක. තද කරලා හැන්ඩල් ඉන්පස්සේ ගැලුව වගේ හැන්ඩල් එක හයි කරන්න තියෙන්නේ.